ආයිබෝවන් හැමෝටම මම අද කතා කරන්නේ මනෝවිද්‍යාව වෙන හරිම අපූර්ව මාතෘකාවක් වන හියුරිස්ටික් ගැන. එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මක කෙටිමාවත් ගැන. මොකක්ද මේ හියුරිස්ටික් කියන්නේ? සරලවම කිව්වොත් අපේ මොළය හැමතිස්සෙම උත්සාහ කරනවා ලේසියෙන් සහ ඉක්මනින් තීරණ ගන්න. හැමදේම ගැඹුරින් හිතන්න ගියොත් මොළයට ලොකු වෙහෙසක් දැනෙනවා. ඒ නිසා මොළය යොමු වෙනවා ඉක්මනින් තීරණ ගන්න. එයා ඒ කරන්නේ යම් කිසි දෙයක් සඳහා ෂෝට් කට් හොයන එක. ඇත්තටම මේව නිවැරදිද? අපි බලමු මේ ගැන කතා කරලා. හියුරිස්ටික් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි නිරූප්‍යතා හියුරිස්ටික්. ඒ කියන්නේ අපි කවුරු හරි කෙනෙක්ව දැක්ක ගමන් අපි ඒ කෙනාව අපේ හිතේ තියෙන පොදු ආකෘතියකට දාන එකයි. අපි හිතමු මංගල උත්සවයකට තරුණයෙක් කෙනා කාර් එකක. ඔහු අලුත් පෙනුමැති ඇඳුම් ඇඳලා මිලාදික ඔරලෝසුවක් බැඳලා iPhone එකක් අතතිව තමයි එන්නේ. මංගල උත්සවයට පැමිණ සිටින තරුණියෝ හිතනවා මෙයා පෝසත් කොල්ලෙක් කියලා. එයාලා එහෙම හිතන්න හේතුව තමයි පෝසත් කොල්ලෙක් යන ආකෘතිය මේ කොල්ලට එයාලා සමාන කරනවා. එයා පෝසත් කොල්ලෙක් කියලා මොළය ඉක්මනින් තීරණය කරනවා. හැබැයි ඒ තරුණියෝ හරියටම දන්නේ නැහැ ඒ කොල්ලගේ කාර් එක යාළුවෙක්ගේද කියලා. රෙන්ට් එකට ගත්ත ඇඳුම්ද කියලා. ඒ පුද්ගලයාගේ ඇත්ත තත්ත්වය හොයනවට වඩා මොළයේ සැකසී ඇති පෝසත් කෙනෙක් කියන ආකෘතියට එයාව දාන එක මොළයට පහසුයි. අන්න ඒකට තමයි නිරූප්‍යතා හියුරිස්ටික් කියලා කියන්නේ. දෙවැනි එක උපයෝගිතා හියුරිස්ටික්. මෙතනදී මොළය මීට කලින් වුණු සිදුවීමක් මතකයේ තබාගෙන ඉඳලා ඒ මතක කරුණුවලට අනුව ඉක්මනින් තීරණ ගැනීම සිදු කරනවා. උදාහරණයක් විදිහට ඔබ මීට පෙර ඇඳුම් මිලදී ගැනීම සඳහා රෙදි සාප්පුවකට යනවා. ඒ හිටපු නිලධාරීන් ඔබට සුහදව කතා කරනවා. ඇඳුම් තෝරගන්න උනන්දුවෙන් උදව් කරනවා. ඔබගත් ඇඳුමේ මිල අඩු කරලා දෙනවා. ඉතින් ඔබ සතුටින් එතනින් ඇඳුම් අරන් එනවා. ඊට පස්සේ දවසක ඔබේ යාළුවට ඇඳුම් ගැනීමට යාමට අවශ්‍ය බව ඔබට පවසනවා. මේ වෙලාවේදී ඔයාට ඉතාමත් ඉක්මනින් මතක් වෙන්නේ එදා ඔබ ඇඳුම් මිලදීගත් කඩයයි. ඉතින් ඔබ ඉතා ඉක්මනින් තීරණය කරනවා රෙදි ගැනීමට හොඳම තැන එතන තමයි කියලා. නමුත් ඒ කඩයට වඩා තවත් හොඳ කඩවල් තියෙන්න පුළුවන්. ඒ මුදලට වඩා අඩු මුදලකට ඇඳුම් ගත හැකි වෙනත් කඩවල් තියෙන්න පුළුවන්. නමුත් ඔබ ඒවට නොයා ඔබ තීරණය කරනවා අර කලින් ගිය කඩේටම යන එක හොඳයි කියලා. එතනදී පාවිච්චි වෙලා තියෙන්නේ උපයෝගිතා හියුරිස්ටික් එකයි. ඉතින් දැන් තේරෙනව නේද හියුරිස්ටික් කියන එක අපිට ඉක්මනින් තීරණ ගන්න උදව් වුණත් ඒව නිසා අපි රැවටෙන්න හෝ වැරදි තීරණ ගන්න ඉඩ තියෙනවා කියලා. ඒ නිසා මීට පස්සේ තීරණයක් ගන්න කලින් මොහොතක් හිතන්න. පෙනුමෙන් කෙනෙක්ව මනින්න එපා. ඒ වගේම එක අත්දැකීමකින් හැම දෙයක්ම තීරණය කරන්නත් එපා. ඔබත් මේ වගේ හියුරිස්ටික් වලට අනුව තීරණ ගත්ත අවස්ථා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ මනෝවිද්‍යාත්මක වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අමතක නොකර යාළුවන්ට share කරන්න. තවත් මේ වගේ අලුත් පාඩමකින් මුණ ගැහෙමු. සුබ දවසක්.